මේ දුරනේ දෙනිය අයගේ ශිෂ්‍යත්වයෙන් කොළඹට ඇවිල්ලා 37න් යන්නේ නෑ ගමට. ඒ තුනක සාමාර්ථය අරගෙන මෙඩිකල් ෆැකල්ටි යන්න හදාගෙන තියෙනවා. මුල් කාලේ නම් මට පොඩ්ඩක්වත් ෆිසික්ස් තේරෙන්නේ නෑ. මට ෆිසික්ස් තේරෙන්නේ නැති ඉඳන් මම මුලින් ක්ලාස් එකත් මාරු කරන්න හැදුවා. ඊපස්සේ මට තේරෙන්න ගත්තා ටික ටික. මේ දුවත් කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ මේ දුරනේ දෙනිය අයගේ ශිෂ්‍යත්වයෙන් කොළඹට ඇවිල්ලා 37න් යන්නේ නෑ ගමට. O level 9A සුත් අරගෙන බයෝ සයන්ස් වලින් කළා. ඒ තුනක සාමාර්ථය අරගෙන මෙඩිකල් ෆැකල්ටි යන්න හදාගෙන තියෙනවා. මම මුලින් ඉඳන්ම පුසැලසගේ ෆිසික්ස් ක්ලාස් එකට තමයි ආවේ. මුල් කාලේ නම් මට පොඩ්ඩක්වත් ෆිසික්ස් තේරෙන්නේ නෑ. 50 ගණන් වගේ තමයි මුල් කාලේ තිබ්බෙම. මට ෆිසික්ස් තේරෙන්නේ නැති ඉඳන් මම මුලින් ක්ලාස් එකත් මාරු කරන්න හැදුවා. පස්සේ මට තේරෙන්න ගත්තා ටික ටික. පස්සේ මම ඉස්සරහ පොලියම වල වාඩි වෙලා හොඳට අහගෙන ඉන්නකොට මට වෙනදට වඩා තේරෙන්න ගත්තා. ෆයිනල් පේපර්ස් වගේදී ටික ටික ලකුණු වැඩි වෙන්න ගත්තා. මම ස්ටේජ් එකට නැගලා තියෙන එකපාරයි පේපර්ස් වල টොප් ලිස්ට් වල. ඊට පස්සේ මම හිතුවේ නෑ මට ෆිසික්ස් වලට ඒකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් කොහොම හරි පුසැලස එක්ක කතා කරාමත් කිව්වා දවසක් 60 ගණන් වගේ තියෙනවා කිව්වම ඒකක් ගන්න පුළුවන් කියලා. සර් කිව්ව හින්දා මම හිතුවා මට ඒකක් ගන්න පුළුවන් වෙයි කියලා. කොහොම හරි ඉතින් මට අන්තිමට ඒකක් ආවා. මේක මට ගන්න පුළුවන් උනේ සම්පූර්ණයෙන්ම පුසැලසේ ක්ලාස් එකේ ඉන්න. මම වෙන කිසිම ක්ලාස් එකකට ගිහිල්ලා නෑ ෆිසික්ස්. පුසැලස නිසා තමයි මට මේක ගන්න පුළුවන් උනේ. RAM එකේ හිම මට MCQ වලට ගොඩක් සපෝට් එකක් වුණා. සර්ගේ වැඩපිළිවෙල කරගෙන ගියාම ඒකක් ගන්න පුළුවන් අපිට ෆිසික්ස් වලට. පිළිවෙලට ඇවිල්ලා වැට් ටික කරගෙන දුරේ ඉඳලා ඇවිල්ලා ශිෂ්‍යත්වයෙන් ඇවිල්ලා වෛද්‍යවරයෙක් වෙන සීනේ යථාර්ථයක් කරගෙන ගමට අභිමාණයෙන් යනවා. අමතාතර පුදුම සතුටක් ඇති නේද? හරි රයිට්. එහෙනම් හොඳයි ජයවා අනාගතයේ දක්ෂ මානව හිතවාදී වෛද්‍යවරයෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයිද?